පැණි බේරෙන දුම් දාන හැලපයක් හමුද? එහෙනම් දුහලා එන්න මේ පැත්තට. අපි බලමු හැලප හදාගන්නේ කොහොමද කියලා. හැලපේට මුලින්ම අවශ්‍ය වෙනවා කුරක්කම් පිටි, හාල් පිටි, කඩදමුංගු කරාබු නැටි, ලුණු කුඩු, සීනි සල්පයක්, පැණි. මේකේ විශේෂම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි පැණි. ඔන්න අපි දැන් භාජනයක් අරගෙන මුලින්ම එකට පොල් ටිකක් දාගන්න. ඊට පස්සේ කඩදමුංගු කරාබු නැටි ටික අපි ওই විදිහට දාගන්න ඕනේ. දාලා ඉවර වෙලා හොඳට අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි සීනි ටිකත් ওই විදිහට දාගන්න ඕන. මේ හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම ඔයාලට කැමති ප්‍රමාණ වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ලුණු ටිකකුත් ওই විදිහට එකතු කරන්න ඕන. රස පදමට ලුණු තමයි අපි එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඔක්කොම හොඳට අනා ගන්න ඕනේ. අනාගත්තට පස්සේ අපි කුරක්කම් පිටි ටිකත් මේකට එකට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි හාල් පිටි එකත් හෙමින් සීරුවේ එකතු කරන්න ඕනේ. කරලා හොඳින් මේක ආයේ අනා ගන්න ඕනේ. විශේෂම දේ තමයි අපි හැලප හදනකොට හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම එකින් එකට හොඳට ඇනෙන්න ඕනේ. ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම හොඳට අනාගත්තට පස්සේ අපි ඒකට අපේ තිබිච්ච පැණි ටික දාන්න ඕනේ. පැණිත් ඔයගොල්ලන්ගේ අවශ්‍ය ප්‍රමාණයට ගන්න. පැණි මිලිලීටර් 150ක් වගේ ප්‍රමාණයක් ගත්තම හොඳටම ඇති. මම අද කුරක්කම් 200යි ග්‍රෑම් වගේ තමයි අරන් තින්නේ. දැන් අපි ඔක්කොම ටික ඔය පේන විදියට හොඳට අනා ගන්න ඕනේ. අතේ ගොඩක් නොඇලෙන පදමක් ඉන විදියට අපි ඔය මිශ්‍රණය හොඳින් අනා ගන්න ඕනේ. මම ගෙදරට හදන නිසා ග්ලව්ස් දෙකක් දාන්නේ නැහැ. නමුත් ඔයගලන්ට කැමති නම් ග්ලව්ස් දෙකක් දාලා හොඳින් අනා ගන්න. ඔන්න දැන් ඔය පේන විදියට දැන් මේ වෙනකොට හොඳට ඇනිලා තියෙන්නේ අපේ මිශ්‍රණය. තව ටිකක් අපි හොඳට අනා ගමු. ඔන්න දැන් අපි කුරක්කම් මිශ්‍රණය හරි පදමට ඇවිල්ලා තියෙනවා. ඔන්න ඕක තමයි හරිම පදම. අතේ නොඇලෙන ඝන මෝලයක් වගේ එන්න ඕනේ. එතකොට තමයි අපිට පහසු වෙන්නේ කැඳ කොලේ වඩා ගන්න. ඔන්න අපි දැන් අපේ කුරක්කම් මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල කුඩා ආකාරයේ බෝල හදලා ওই විදිහට කැඳ කොලේ තියලා අතින් ওই විදිහට මුලින්ම පැතලි කරගන්න ඕනේ. අපි ඒක හැමින් සීරුවේ කරගන්න ඕනේ. මොකද මම ආද වැඩි ප්‍රමාණයක් කුරක්කම් පිටි තමයි පාවිච්චි කරේ. ඉතින් කුරක්කම් පිටි ගොඩක් පාවිච්චි කරාම සාමාන්‍යයෙන් ටිකක් නැත්තම් කැඩෙන්න බලනවා. ඔන්න ඔය විදියට ඊට පස්සේ කොලෙන් වහලා ආයෙත් අපි ඔය විදියට කැඩෙන්නේ නැති වෙන විදියට පැතලි කරගන්න ඕනේ. අපි මේක හරියම හැමින් සීරුවේ තමයි කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට හදාගත්තු අපේ හැලපය හැමින් සීරුවේ අරගෙන වෙනත් තැටියක තියන්න ඕනේ. ඔය තියෙන්නේ අපි හදලා ඉවර කරගත්තු අපේ ඔක්කොම හැලප ටික. ඉතින් දැන් අපි හදන්නේ ওই ටික ස්ටීම් එකේ දාලා ස්ටීම් කරගන්න. මම අද ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. රයිස් කුකර් එකේ යටට වතුර පුරවලා උඩ ස්ටීම් එක තියලා තමයි මම ස්ටීම් කරගන්නේ. ඔයාලට වෙනම ස්ටීම් එකක් තියනවා නම් වෙනම වුණා ස්ටීම් කරගන්න පුළුවන්. ඔය තියෙන්නේ මම විනාඩි 5-10ක් අතර කාලයක් ස්ටීම් කරගත්තු මගේ හැලප ටික. ඉතින් ඔයාලට පේනවද මගේ හැලප ටික හොඳටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කියලා දුන්න විදිහටම කරොත් ඒ විදිහටම එනවා. ඉතින් ඔයාලත් නිකන් ඉන්න වෙලාවක මේ රෙසිපි එක try කරලා බලන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් රෙසිපි එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙන්න.
මගේ වීඩියෝස් ඔයාලට වැදගත් වුණා නම් මාව subscribe කරලා bell icon එකත් click කරන්න. bye bye.